හයි යාළුවනේ ඉතින් ඔන්න අද අපි ගියා කුලියපිටියේ ඔයිසි බර්ගර් එකට. එතනම ගිය ගමන නෙමෙයි වෙන ගමනක් කැල ගමන් පොඩ්ඩක් ඔලුව දාලා යන්න ගියා. මොකද අලුතින් ප්ලේස් එක ඩිසයින් කරලා තියෙනවා. අලුතින් ඉන්ටීරියර් එක ඩිසයින් කරලා තියෙනවා වෙනවා. මාරම ලස්සනයි ප්ලේස් එක දැන් මං හිතන්නේ ඉතින් මෙතනට නොගිය කෙනෙක් නැති තරම් මාරම රීසනබල් ප්‍රයිස් එකකට කෑම ගන්න තියෙන ප්ලේස් එකක්. මං හිතන්නේ රුපියල් 500ට කෑම වර්ග 6ක් විතර තියෙනවා 500ට ගන්න. බර්ගර් මම මෙතන තියෙන ක්‍රිස්පි චිකන් බර්ගර් එක තමයි මෙතන ප්‍රසිද්ධම. ඒ කියන්නේ ගොඩක් අය ගියාපම රුපියල් 500ට ක්‍රිස්පි චිකන් බර්ගර් එකක් තියෙනවා හැමෝම කන්නේ ඕක. ගොඩක් අය ඉතින් තව කෑම වර්ග ගොඩක් තියෙනවා. ඉන්ටීරියර් එක බලහම මාරම ලස්සනයි. කපල් එකට වගේ ගිහලා ඉතින් ෆොටෝ එකක් ගහන්නේම සුපිරිම ප්ලේස් එකක්. දැන් රසට කෑම ටිකක් ගන්න. ඉතින් මේ තියෙන්නේ මේකේ මෙනු එක. මෙනු එකේ දෙපැත්තක් තියෙනවා. මම ඔය ප්‍රයිසස් දාලා තියෙනවා මේ මෙනු එකේ දෙපැත්තෙම. ඉතින් බලන්න පුළුවන් මාරම රීසනබල් ප්‍රයිස් එකකට තියෙන්නේ. වෙන තැනකින් ගන්න බැරි මං හිතන්නේ ලංකාවේ කොහෙන්වත් මේ ගන්නට මේ තියෙන කෑම ගන්න බෑ මේ රසට. මාරම රසයි කෑමත්. ඉතින් මේකේ ටේක් අවේ මෙනු එකක් වෙනම තියෙනවා මේ ඩිස්ප්ලේ කරලා. ඒකේ ගාන පොඩ්ඩක් අඩුයි. මේ අපි එතන ඩයින් කරන මෙනු එකට වඩා ටේක් අවේ මෙනු එකේ ප්‍රයිස් එක අඩුයි. ඉතින් ඔයාලට ගෙනියන්න දෙද්දි ඒ ගණන් වලට යාලා දෙනවා. ඉතින් එතකොට අද අපි ගත්තා මෙතන ක්‍රිස්පි චිකන් බර්ගර් එක. අපි හැමදාම කන එක. ඒකයි සබ්මැරින් එකක් ගත්තා. ඉතින් කෑම ගැන කියන්න වරදක් නැහැ. මාරම රහයි. ක්‍රිස්පි චිකන් බර්ගර් එක නම් මං හිතන්නේ පිස්සු වැටලා ඉන්න කට්ටිය මේ ක්‍රිස්පි චිකන් බර්ගර් එක රුපියල් 500ට ඒ වගේ දෙයක් දෙන්න බෑ. ඉතින් කොහොමද දන්නේ දෙන්නේ අයියා. සුපිරිම ප්ලේස් එකක්. ඉතින් යන වෙලාවක කට්ටියම කාලා බලන්න රහට කෑම ටිකක් ගන්න තියෙන සුපිරිම ප්ලේස් එකක් කුලියපිටියේ ඔයිසි බර්ගර් එක.